ආයිබෝවන් සුබෝදෑසනක් බොහොම ජයග්‍රාහී දවසක ආරම්භයක්. සිංහල දමිළ අලුත් අවුරුද්දට තියෙන්නේ තව දින කිහිපයයි. බොහොම කාර්ය බහුල වටපිටාවක තමයි අපි ඉන්නේ. අලුත් අවුරුද්ද කියලා කියන්නේ හිතවත්කම් අලුත් කරන කාලයක්. ඔබ දන්නවා HNB ආයතනය සහ රූපවාහිනී මහගෙදර අතර තියෙන ඒ ලැබැදියාව, ඒ සහයෝගය බොහෝ කාලයක් පුරා අපි බොහොම පරිස්සමෙන් අරන් එනවා. අපි හිතුවා ITN සූර්ය මංගල්‍යයත් එක්ක HNB ආයතනයේ හිතවත්කම ගැන අද බ්‍රහස්පතින්දා පිනවියෙන් කතා බහ කරන්න. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා HNB බැංකුව වෙනුවෙන් උපසභාපති අලවිහා ආයතනික සංවේදන ප්‍රධානී උපුල් අධිකාරී මහතාට. බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා. දැන් දීර්ඝකාලීන මිත්‍රත්වයත් එක්ක මෙවරත් ITN සූර්ය මංගල්‍යයත් එක්ක අත්වැල් බැඳගෙන HNB ආයතනය කටයුතු කරනවා. ඒ වගේම තමයි HNB ආයතනය කියලා කියන්නේ අවුරුදු කාලෙදී විශේෂ තේමාවක් යටතේ මහ ජනතාවට බොහොම සමීප ලෙන්ගතු වෙන ආයතනයක්. මම කැමතියි මුලින්ම ITN එකත් එක්ක මේ අත්වැල් බැඳ ගැනීම ගැන සහ අවුරුදු තේමාව ගැන ඔබතුමාගෙන් දැනගන්න. මුලින්ම නිරෝෂන් බොහොමත්ම ස්තුතියි HNB බැංකුව මේ වැඩසටහනට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම සූර්ය මංගල්‍යයත් සමග HNB බැංකුව මේවර සම්බන්ධ වෙන්නේ 4 වෙනි වතාවට. ඉතින් ඔබ සඳහන් කරන්නේ ස්වාධීන රූපවාහිනී කියන්නේ රූපවාහිනී කලාවේ මහගෙදර කියලා. ඉතින් ඇත්තටම HNB කියන්නේ අවුරුදු 138ක් පුරාවට සමස්ත ශ්‍රී ජනතාවටම ඉතුරුව හුරු කළ බැංකුකරණයේ මහගෙදර. ඉතින් මේ කාලයක් තිස්සේ ඇතිවෙච්ච හිතවත්කම තමයි ප්‍රධාන කාරණාව මේ වැඩසටහනට අපි සහ සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි පහුගිය වැඩසටහන් ගණනාවෙම දැක්ක දෙයක් තමයි මේ අපගේ සංස්කෘතීන් ආරක්ෂා කරගනිමින් මුළු පවුලටම විශේෂයෙන් කුඩා දරුවන් මුළු පවුලටම එකට එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් ආකාරයට තමයි ඔබ මේ සූර්ය මංගල්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි තවත් කාරණයක් ගත්තොත් අපි දන්නවා මේ රූපවාහිනී කලාව කියන එක පහුගිය වසර ගණනාව ගත්තොත් විශාල වෙනස්කම් රාශියකට භාජනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි බැංකුකරණය ගත්තත් අලුත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විශාල වෙනස්කම් රාශියකට භාජනය වෙලා තියෙනවා. නමුත් ඔබ සහ අප ආරක්ෂා කරගෙන පැමිණි අපගේ සාරධර්ම හර පද්ධතීන් බොහොම ගැළපෙනවා. ඉතින් මේ කාරණා නිසා තමයි අපි මේ වරත් සූර්ය මංගල්‍යයට එකතුනේ. ඒ වගේම ඔබ සඳහන් කළා අපගේ අවුරුදු තේමාව ගැන සඳහනක් කරන්න කියලා. ඇත්තටම අපි දන්නවා බොහෝ වෙලාවට මේ බැංකුවක් කිව්වහම අපේ හිතට එන්නේ මේ ගනුදෙනු සහ වත්කම් සම්බන්ධ කටයුතු වලදී සම්බන්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම අවුරුදු කාලෙට බැංකුවක් සම්බන්ධ වෙන්නේ මේ ගනුදෙනු සහ ඒ ආශ්‍රිත නැකත් කටයුතු වලදී. නමුත් ශ්‍රී ලාංකීය බැංකුවක් ඒ වගේම වගකීමක් දරන ජාතික තලයේ බැංකුවක් විදිහට අපි හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි අපිට තියෙන ලොකුම වත්කම තමයි ඔබ සහ මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවත් එක්ක තියෙන හිතවත්කම. ඉතින් මේ කාරණාව නිසා තමයි අපගේ තේමාව විදිහට මෙවර අපි හිත සතුටින් කරන ගනුදෙනු තුලින් හිතවත්කම තව තවත් වැඩි වේවා කියන තේමාව යටතේ අපි ජනතාවට සහන රාශියක් සලසන්නට මෙවරත් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ බලාපොරොත්තුවෙන් හිටපු කාරණාව තමයි දැන් මේ කියන්න යන්නේ. දැන් අර සහන රාශියක් ලබා දෙන්න සූදානම් වෙනවා කියපු ගමන්ම ඔබේ ඇස් අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් යොමු වෙනවා. මොනවද ඒ සහන කියලා මට කියන්නකෝ පුල් මහත්මයා. දැන් හිතවත්කම තව තවත් ඉතිරේවා කියන තේමාව යටතේ ජනතාවට මොන වගේ විශේෂ වරප්‍රසාදද ලබා දෙන්න සූදානම් තියෙන්නේ? ඔව් ඇත්තටම මුලින්ම මම සඳහන් කරන්නම් HNB ක්‍රෙඩිට් කාඩ් පත් සම්බන්ධව. අපි දන්නවා මේ අවුරුදු කාලේ කියන්නේ ටිකක් වියසියදම් වැඩි කාලයක්. ඉතින් අපි හැමෝම පෙළඹෙනවා ඇඳුම් පැළඳුම් ආහාර පාන තරමක් වැඩිපුර මිලදී ගන්නට. ඉතින් මේ ගැන කල්පනා කරපු HNB බැංකුව අපි මුලින්ම කරේ රට පුරා විහිදිලා තිබෙන වෙළඳ නාම 300කට අධික ප්‍රමාණයක් වෙත 70% දක්වා වෙළඳ වට්ටම් ලබා ගන්න පුළුවන් විදිහට අපි ඉදිරිපත් කළ අපගේ නායකරපත් ඒ වගේම මේ ක්‍රෙඩිට් කාඩ් කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ඔබ සිදු කරන අපි හිතමු ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, ආහාර පාන, ඒ වගේම හෝටල් ආපන, ඒ වගේම රන් භාණ්ඩ මිලදී ගැනීම, ඒ වගේම අපි කියනවා මේ ඔන්ලයින් පේමන්ට්ස් සිදු කරන පේමන්ට්ස් හරහා පවා ඔබට මේ වට්ටම් ලබා ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවැනි කාරණාව තමයි අපි මේ HNB බැංකුව හැමදාම අමතක නොකරන පිරිසක් ඉන්නවා. ඒ තමයි පුංචි දරුවෝ. අපි දන්නවා මේ ඉතිරිය කියන දේ අපි හුරු කරන්න ඕනේ මේ පුංචි දරුවන්ට කුඩා කාලේ සිටම. ඉතින් ඔවුන් දිරිගැන්වීමක් විදිහට
අපි HNB සිඟිති ඉතුරුම් ගිනුම් වල ඉතිරි කරන පුංචි දූදරුවන්ට විශේෂයෙන් මේ උත්සව සමයේ තෑගි භෝග ඒ වගේම තමයි වවුචර් පත් ලබා දෙන්නටත් කටයුතු කරලා තිනවා. මොකද HNB සිඟිති ඉතුරුම් ගිනුම් වල ඉතුරු කරන දූදරුවන්ට ඔවුන්ගේ ගිනුමේ ශේෂය වැඩි වන වාරයක් පාසා වසර පුරාවටම ඔවුන්ට තෑගි භෝග ලබා ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන් මේ උත්සව සමයේ ඒ තෑගි භෝග වලට අමතරව විශේෂ තෑගි ලබා දෙන්නටත් අපගේ අපිත් සමග ගනුදෙනු කරන දූ දරුවන්ට ඒ වගේම අලුතෙන් HNB බැංකුවත් එක්ක එකතු වෙන දරුවන්ට අපි විශේෂ තෑගි ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ කාලේ ටිකක් වියහියදම් වැඩි, ටිකක් අසීරු කාලයක් අපි හැමෝටම. ඉතින් ඒ වගේම තමයි වෙළඳ භාණ්ඩ අලෙවි කරගන්න විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ විවෘත තරමක් අසීරු කාලයක්. ඉතින් මේ ගැන කල්පනා කරපු HNB බැංකුව අපි මෙවරත් අපේ ගැමි පුබුදුව අවුරුදු පොළ පසුගිය දින පැවැත්තුවා HNB ප්‍රධාන ශාඛා පරිශ්‍රය. ඉතින් මෙහිදී අපි බලාපොරොත්තු වුණේ ඔවුන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට ඔවුන්ට වෙළඳ පොලක් නිර්මාණය කර දීම. ඉතින් මෙහිදී ඔවුන්ට වෙළඳ පොලක් නිර්මාණය කර දීමට අමතර පාරිභෝගිකයන්ට සහ අපගේ ඔබට සේවය සලසන අපගේ ආදරණීය සේවක මණ්ඩලයට මෙම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වට්ටම් යටතේත් අපි අවස්ථාවක් ලබා දීලා තිනවා. ඉතින් මේ කෙටි සාකච්ඡාවේ මම හඳුන්වලා දෙන්නේ අපි ලබා දෙන වරප්‍රසාද කීපයක් පමණයි. නමුත් මේ මාසයේ පමණක් නෙමෙයි, පසුගිය මාසයේ සිට අපි මේ වරප්‍රසාද ගණනාවක් අපි ජනතාවට මේ හිතවත්කම තේමාව යටතේ ඉදිරිපත් කරන්නට සූදානමින් ඉන්නවා. දැන් හිතවත්කම කියලා කිව්වහම ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒකට නිවැරදි අර්ථාන්විත බවක් එකතු කරන්න HNB බැංකුව කටයුතු කරලා තියෙනවා. දැන් බැංකු කරන එකට එහා ගිය වැඩසටහන් බොහොමයක් HNB බැංකුව ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල රටක් විදිහට අපි මේ වෙලාවේ භුක්ති විඳින්න ඉන්නවා. පාසල් අධ්‍යාපනයට වෙන්න පුළුවන් දරුවන්ට මේ එකී නොකී මේකී සියලු දෙනාට වරප්‍රසාද ලැබෙන විදිහට HNB බැංකුව කටයුතු කරනවා. අර ගනුදෙනුව කියන කාරණාවෙදී මුදල් වලට එහා ගිය හිතවත්කමක් බලාපොරොත්තු වෙමින්. මට කියන්නකෝ දැන් මේ සංස්කෘතික වටිනාකම් එක්ක HNB බැංකුව මේ සංස්කෘතික වටිනාකම් වලට තවත් අගයක් එකතු කරමින් තමයි ITN සූර්ය මංගල්‍යයත් එක්ක එකතු වෙන්නේ. ITN සූර්ය මංගල්‍යයට එන අයට මොන විදිහේ අත්දැකීමක් ලබා දෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඇත්තටම මෙවර ITN සූර්ය මංගල්‍ය ප්‍රධාන වැඩසටහන පැවැත්වෙන්නේ 13 වෙනිදා හොරණ මහජන ක්‍රීඩාංගණයේ. ඉතින් අපි පසුගිය වසරේ වගේම ක්‍රීඩා කලාපයක් අවුරුදු ක්‍රීඩා කලාපයක් ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ හොරණ මහජන ක්‍රීඩාංගණයේ. ඉතින් මහජන ක්‍රීඩාංගණයට පැමිණෙන ඔබට අපි සාමාන්‍යයෙන් අවුරුද්දට කරන ක්‍රීඩා අපි හිතමු කණාමුට්ටි බින්දින එක, කඹා දින එක, ඒ වගේ තරඟවලට අමතරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ VR තාක්ෂණය ඔස්සේ ඔබට එම තරඟ වෙනස් ආකාරයකට අත්විඳින්නත් අපි අවස්ථාවක් උදා කරලා තිනවා. ඒ වගේම තමයි බැංකුවක් කිව්වහම අපිට නිරන්තරයෙන් අපේ හිතට එන්නේ මුදල්නේ. ඉතින් මේවයි තෑගි විදියට අපි ගොඩක් වෙලාවට ඔබට මූල්‍යමය තෑගි ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ ඇවිල්ලා 13 වෙනි දින අපි කරන වැඩසටහන. ඒ වගේම තමයි 14 වෙනි දින අවුරුදු දවසේ අපි විශේෂ සාකච්ඡා මණ්ඩපයකට අපිට ස්වාධීන රූපවාහිනියෙන් ආරාධනාවක් ලැබිලා තිනවා. අපි ඒ සඳහා සහභාගී වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා 12යි අපරභාග 12යි 6ට පැවැත්වෙන ගනුදෙනු නැකතටත් නිල බැංකු අනුග්‍රාහක විදිහට HNB බැංකුව සහභාගී වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනියෙන් නරඹන සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම 13 දවස පුරාවටම එන්න අපිත් එක්ක එකතු වෙන්න හොරණ මහජන ක්‍රීඩාංගණයට. ඒ වගේම 14 වෙනිදා ස්වාධීන රූපවාහිනිය සහ HNB බැංකුව රැඳිලා ඉන්න කියලත් මම ඔබ සැමට ආරාධනා කරනවා. ශ්‍රී ලාංකේය මහා මංගල්‍ය ITN සූර්ය මංගල්‍ය ගැන ලොකු උනන්දුවක් සමාජයේ ඔබ සියලු දෙනාටම තියෙනවා. ඔබ ඇඟිලි ගනිමින් ඉන්නේ අප්‍රේල් 13 වෙනිදා හොරණ ඒ පරිශ්‍රයට පැමිණ ඒ අත්දැකීම වැදගන්න. ඒ වගේම තමයි එන්න බැරි පිරිස රූපවාහිනී තිරයේ ඔස්සේ අපිව නරඹන්න ඇඟිලි ගනිමින් ඉන්නවා. දැන් මෙතුමන් බොහොම හොඳින් පැහැදිලි කළා වෙනස් විදිහේ අලුත් විදිහේ තරඟ කිහිපයක්ම තියෙනවා සහ ඒවට ලබා දෙන්නේ මූල්‍යමය තෑගි කාරණාව. ඒක හරි වටිනවා මම දන්නවා ඔබට. මම කැමතියි තරඟ ඉසව් ගැනත් දැන් ඒ විදිහේ අලුත් අත්දැකීමක් මේ ප්‍රේක්ෂකාගාරයට දෙන්නේ, සමාජයට දෙන්නේ. ඒ ගැනත් යම් උනන්දුවක් ඇති කරන අපි පුංචි මතක් කිරීමක් ඉඟියක් දෙමු. හොඳයි. ඇත්තටම අපි පහුගිය වසර කීපයේ තරඟ කිහිපයක් තියෙනවා විශේෂයෙන් සිඟිති අවුරුදු
කුමරිය ඒ වගේම තමයි මේ පොල්ලතු විවීම රබන් වැයීම මේ වගේ තරඟවලට අපේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු උනන්දුවක් තිබුණා. දැන් මේ තරඟ අපි ඒ ආකාරයටම පවත්වන ගමන් අපි හිතුවා මේ දැන් අපි කතා කරන්නේ මේ ඩිජිටල් තාක්ෂණය. ඉතින් මේ ඔස්සේ VR තාක්ෂණය ඔස්සේ ඔබට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න මේ තරඟම අපි හිතමු මුට්ටිය බිඳීම ඒ වගේම කඹ ඇදීම වගේ තරඟම VR තාක්ෂණය ඔස්සේත් ඔබට සහභාගී වෙන්න මේ අත්දැකීම වෙනත් විදිහකට ලබා ගන්න අපි සූදානම් කරලා තිනවා මේ ක්‍රීඩා කලාපයක් HNB බැංකුව වෙනුවෙන් VR ක්‍රීඩා කලාපයක් යොදවලා තිනවා. අපි පසුගිය වසරේ ඇත්තටම මේක ආරම්භ කළා. අපි දැක්ක ලොකු උනන්දුවක් තියෙනවා ජනතාවගේ මේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අවුරුදු ක්‍රීඩා කරන්න. ඉතින් මම වැඩි විස්තර මේ වෙලාවේ සඳහන් කරන්නේ ඔබට මේ අත්දැකීම ලබා ගන්න මම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා 13 වෙනිදා දවස පුරාවටම හොරණ මහජන ක්‍රීඩාංගණයට. අනිවාර්යයෙන්ම දැන් ඉතිරිය ගැන කතා කරනකොට අලුත් අවුරුද්දේ වැඩියෙන් ඉතුරු කරන්න බලාගෙන ඉන්න ඔබට මාකාරයක පණිවිඩයක් HNB බැංකුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. වැඩියෙන් ඉතිරි කරන්න හිතන විදිහට සහ ඉතිරි කරන්න හොඳම තැනක් විදිහට හිතවත්කම් අලුත් කරන තැනක් විදිහට HNB බැංකුවත් එක්ක ඔබට අත්වල බැඳ ගන්න පුළුවන්. දරුවන්ගේ ඉඳන් වැඩිහිටි පරම්පරාව වෙනකන් ඉතිරියේ තියෙන වටිනාකම කොහොමද විස්තර කරන්න පුළුවන්? ඇත්තටම මං කලින් සඳහන් කරා මේ ඉතිරිය කියන දේ විනයක්. අපි ගොඩක් වෙලාවට ඉතිරි කරන්න ඕනේ අපිට මුදලක් ලැබුණු පසු අපි මුලින්ම කරන්න ඕනේ ඉතිරිය. ඉතුරු කරාට පස්සේ තමයි අපි වියහියදම් ගැන බලන්නේ. ඉතින් මේ කාරණාව අපි මුලින්ම ඇති කරන්න ඕනේ කුඩා දරුවන් තුල. ඉතින් මේ නිසාම තමයි HNB බැංකුව HNB සිඟිති ගිණුම ලංකාවේ පළවෙනිම සන්නාමගත වෙළඳ නාමය ඉතිරි කිරීමේ වෙළඳ නාමය තමයි HNB සිඟිති. මේක අපි කුඩා දරුවන්ට හඳුන්වන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉතිරි කිරීම් ගිණුම් ගැන සඳහන් කරොත් HNB බැංකුව සතුව තියෙනවා ඉතිරි කිරීම් ගිණුම් 20කට අධික ප්‍රමාණයක්. ඔබ මොන වගේ තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඔබටම ගැළපෙන ඉතිරියක් HNB වෙතින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉලක්කගත ඉතුරුම්. මම කෙටියෙන් සඳහන් කරොත් ඔබට අපි හැමෝටම ජීවිතේ ඉලක්ක තියෙනවා, අරමුණු තියෙනවා. මේ ඉලක්ක වලට යන්න බොහෝ වෙලාවට අපිට මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉලක්කය අපි කලින් අඳුනගත්තොත් අපිට ඉතුරුවක් කලින් ඉලක්කගත ඉතුරුවක් මාසයක් පුරාවට ඉතුරු කරලා ඉලක්කය ඔබට ලබා ගන්න අවස්ථාව වෙනකොට අපි හිතමු දරුවෙක්ගේ අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ ජීවිතයට ගිවිස ගැනීම, එහෙමත් නැත්නම් වාහනයක් නිවසක් පිළිදි ගැනීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ජීවිතයේ ඕනෑම අවස්ථාවක මුදල් Tamanට අවශ්‍ය වෙන කොයි වෙලාවෙ මුදල් ඕන වෙයිද කියන තැන ලොකු ගැටලුවක් අභියෝගයක් තියෙනවා. එහෙම වෙලාවක අර ඉතිරිය කියන දේ වැදගත් වෙනවා නේද? දැන් අර සිඟිති ගිණුම් පිළිබඳව නැත්නම් ඉතිරි කිරීමේ ගිණුම් දරුවන්ටත් ඒ විදිහට ආරම්භ කරලා තියෙනවා සහ විශේෂයෙන්ම අවුරුදු කාලෙදී විශේෂ ප්‍රසාද දෙනවා. ඒ වගේම තමයි ITN සූර්ය මංගල්‍යයට පැමිණෙන සිඟිති කුමර කුමරියන් තේරීමේ තරඟයටත් HNB ආයතනය අත්වල බැඳගෙන කටයුතු කරනවා. ආරාධනාවක් කරන්නත් පුළුවන් සියලු දරුවන්ට ඒ වෙනුවෙන් සහභාගී වෙන්න කියලා. ඔව් ඇත්තටම මෙවර ගිය වරත් අපි මේ සිඟිති කුමරා තරඟය පැවැත්තුවා. මං හිතන්නේ කුඩා දරුවන්ට වඩා දෙමව්පිය ලොකු නකුණා තමුන්ගේ දූ දරුවන් මේ වැඩසටහනට සහභාගී කරවන්න. ඉතින් නැවතත් මම මතක් කරනවා එන්න 13 වෙනිදා අපිත් සමග එකතු වෙන්න ඔබේ දූ දරුවොත් මේ තරඟවලට සහභාගී කරගන්න. මොකද මට බොහොම වගකීමෙන් කියන්න පුළුවන් දෙයක් තමයි ස්වාධීන රූපවාහිනියත් සමග මේ ජනතාවට මේ වැඩසටහන ගෙනියන්නේ අපගේ සංස්කෘතියන් සාරධර්ම බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරගනිමින්. ඉතින් මේ සඳහා ඔබට සහභාගී වෙන ලෙසත් මම නැවත නැවතත් ආරාධනා කරනවා. හෙළයේ මහා මංගල්‍ය ITN සූර්ය මංගල්‍ය අප්‍රේල් මාසයේ 13 වෙනිදා දවස පුරාම හොරණ නගර සභා මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අපි ඔබට ආරාධනා බැංකුවත් එක්ක ඒ තරඟ ඉසව්වලට සහභාගී වෙලා මුදලින් ත්‍යාග දිනා ගන්න සතුට විනෝදය මේ සියල්ල ලබා ගන්න මේ පරිශ්‍රයට එන්න කියලා. එන්න බැරි කෙනෙකුට පුළුවන් රූපවාහිනී ඉදිරිය ඔස්සේ ITN ඔස්සේ සජීව වැඩසටහන නරඹන්න සතුටු වෙන්න. අලුත් අවුරුද්දේ තියෙන අසිරිය ඒ විදිහටම ITN සූර්ය මංගල්‍ය හරහා ඔබට සමීප කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, HNB ආයතනය සහ ITN ආයතනයේ හිතවත්කම ගැන තමයි කතා කරේ. ITN සූර්ය මංගල්‍යයට සමගාමීව කතා බහට එකතු වුණු HNB බැංකුවේ උපසභාපති අලවිහා ආයතනික සංවේදන ප්‍රධානී උපුල් අධිකාරී මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා බ්‍රහස්පතින්දා පිනිවිරෙන් සමුදෙනවා. ආයුබෝවන්, බොහොම ස්තුතියි. රැඳී සිටින්න බ්‍රහස්පතින්දා පිනිවිරනත් සමගින්. Pinivia.